ඉතින් මගේ ආදරණීය යාළුවනේ අද අපි බලන්න යන්නේ ඔයාට විශේෂ පුද්ගලෙක් ඉන්නවා නම් එයාට ඔයාව මිස් වෙනවද එයාට ඔයාව මතක් වෙනවද කියලා. වෙනද වගේම ෆයිල්ස් දෙකක් තියෙනවා. හොඳට හිතලා එක ෆයිල් එකක් තෝරගන්න. ඉතින් ෆයිල් නම්බර් 1 ටැරොට් එනර්ජි එකෙන් මට පෙන්වනවා එයාට ඔයාව මිස් වෙනවා. එයාට ඔයාව මතක් වෙනවා ගොඩක්. මෙතන හෙවි පේන් එකක් පෙන්눔 කරනවා මට. ඔයා කාගෙන හිතාගත්තත් මට මෙතන පෙන්වනවා ඒ කෙනා ඩිෆෙන්ස් මෝඩ් එකක ඉන්නේ කියලා. ඒ කියන්නේ එයා එයාවම ආරක්ෂා කරගන්න උත්සාහ කරන කෙනෙක්. මේ කෙනාට නම් ගොඩක් හර්ට් වෙලා තියෙනවා කියලා මට පෙන්වනවා. එයාට දැනෙනවා ඔයා කෝල්ඩ් වෙලා කියලා. ඔයා එයාව අත්හැරලම දාලා ගිහිල්ලද කියලත් එයා හිතනවා. ඔයා කරපු දෙයකින් හෝ ඔයා කියපු දෙයකින් මෙයා ෂොක් වෙලා තියෙනවා. මෙයාට ගොඩක් හර්ට් වෙලා තියෙනවා. එයාගේ ඊගෝ එකට දරුණුවටම ඔයාගේ ඇක්ෂන්ස් බලපාලා තියෙනවා කියලා මට මේ ටැරොට් එනර්ජි එකෙන් පෙන්වනවා. ආට පරණ සේරම දේවල් අමතක කරලා එයාගේ ජීවිතය රීසෙට් කරගන්න ලොකු ඕනකමක් තියෙනවා කියලා මට පේනවා. ඔයාගේ වචන වලින් ඇක්ෂන්ස් වලින් බ්‍රෝකන් ග්ලාස් එකක් වගේ මෙයාගේ හිත කැඩිලායි තියෙන්නේ. ඔයාගේ පර්සන්ට හිතා ගන්න බෑ මොකද වුනේ මොකද්ද කරන්න කියලා. ඉතින් එයා මේ වෙලාවේදී ෂොක් එකකින් ඉන්නේ කියලා තමයි මට මේ ටැරොට් එනර්ජි එකෙන් පෙන්වන්නේ. ඉතින් ෆයිල් නම්බර් 1 මේ තමයි ඔයාගේ රීඩින් එක. ඔයාගේ පර්සන්ට නම් ඔයාව ගොඩක් මිස් වෙනවා. ඉතින් ෆයිල් නම්බර් 2 මේ මොහොතේ තියෙන එනර්ජි එකට අනුව නම් මෙයා සම්පූර්ණයෙන්ම වගේ මේ කනෙක්ෂන් එකෙන් මූව් වෙලා තියෙන්නේ. ඉතින් මෙයා ගැන ලොකුවටම සෙල්ෆ් ඩිස්කවරි එකක් කරන ගමන් එයාගේ ජීවිතේ ගොඩ දාගන්න, එයාගේ ජීවිතේ වටිනා දේවල් වලට මූලිකත්වය දෙන ගමන් තමයි ඉන්නේ. එයා දැනට එයාගේ පර්සනල් ගෝල්ස්, වර්ක් ලයිෆ්, අදර් රෙස්පොන්සිබිලිටීස් වල හිර වෙලා ඉන්නේ කියලත් මට කියන්න පුළුවන්. ඉතින් බාහිර දේවල් වලට මේ මොහොතේදී එයාගේ අවධානය ගොඩක් අඩුයි. ඉතින් මෙයා මේ වෙලාවේදී ඔයාගෙන් ඩිටැච් වෙලා එයාටම කියලා බවුන්ඩරිස් හදාගෙන ජීවත් වෙනවා කියලා මට මේ එනර්ජි එකෙන් පෙන්වනවා. මෙයා එයාගේ පීස් එක ලොකුවටම ફોකස් කරලා තමයි ජීවත් වෙන්නේ මේ මොහොතේදී. ඒ වුණාට එයාට ඔයාව මතක් වෙනවා. හැබැයි ඒක ලොකු මෙමරයිසේෂන් එකක්, ලොකු මැනිෆෙස්ටේෂන් එකක්, ලොකු ෆැන්ටසි එකක් නම් නෙවෙයි. ඉතින් එයාගේ දේවල් එක මේ වෙලාවේදී බිසි වෙලා ඉන්නේ කියලා තමයි මට මේ ටෙරොට් එනර්ජි එකෙන් පෙන්වන්නේ. මෙතන මොකක් හරිම නිව් බිගිනින් එකක් මට පෙන්වනවා. සමහර විට එයාගේ ජීවිතේ විශේෂ චැප්ටර් එකක් වෙන්නත් පුළුවන් මේ සිදුවීම. ඉතින් ෆයිල් නම්බර් 2 මේ තමයි ඔයාගේ රීඩින් එක. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔයාලා හොඳට මතක තියාගන්න මේ ටැරොට් එනර්ජි එකෙන් අපි කියන්නේ ගොඩාක් දුරට මේ මොහොතේදී එයාගේ තියෙන සිතුවිලි, හැඟීම්, පේන්ස් ඒ වගේ දේවල්. ඉතින් මේක දවසින් දවස, මාසෙන් මාසෙ, අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඒක හොඳට මතක තියාගෙන හරියට ફોකස් කරලා ෆයිල් දෙකෙන් එකක් තේරුවොත් ඔයාලට හරිම රිසල්ට් එක ලැබේවි. එහෙනම් මේක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.